සුබ දවසක් සියලුම දෙනාට කළමනාකරණ සහකාර විභාග නිලධාරී විභාගය කළමනාකරණ සේවා නිලධාරී තරඟ විභාගයේ 20යි 25 රයිට්. එතකොට අනුමාන ප්‍රශ්න කීපයක්ම මේනකටත් කරලා තියෙනවා. ඉතින් අදත් ඒ වගේම අනුමාන ප්‍රශ්නයක් කරන්න යන්නේ. මේ ගාන හදලා උත්තර ගන්න විදිහට වඩා වැදගත් වෙන්නේ මෙවැනි ගානකින් පිළිතුරු ලබා ගන්නා වේගය. ඉතින් අපි යම් මේ වගේ ගානක් හදලා ඉක්මනට උත්තරේ ගන්නේ කොහොමද කියලා බලන්න. එතකොට මේකට අවශ්‍ය පාඩම් මාලාව තව දින 1යි 2යි තියෙන්නේ. මේකට අවශ්‍ය පාඩම් මාලාවම ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන් IQ ටික. යට description එකේ link එක දාලා තියන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා එකතු වෙන්න. right එහෙනම් විභාගය ඔන්න මෙන්න තියලා අපි මෙන්න මේ අනුමාන ප්‍රශ්නේ ලේසියෙන්ම හදන්නේ කොහොමද කියලා බලමු. ඔන්න එහෙනම් අපි මුලින්ම ගාන කියවගෙන යනවා. එක්තරා බැංකුවක් ඉදිරිපිට එහි රාත්‍රී අලංකාරය සඳහා වර්ණ 6කින් යුතු බල්බ් වැල් එක්තරා රටාවකට අනුව සකසා තිබුණි. රතු නිල් කහ කොළ තැඹිලි සහ සුදු පැහැති බල්බ අනුපිළිවෙලින් දැල්වෙන බල්බ 1303ක් විය. right. මොකක්ද කියන්නේ? පාට 6කින් බල්බ් තිබිලා තියෙන පිළිවෙලට. එහෙනම් අපි ලියාගමු. එහෙනම් මෙන්න මෙහෙම තියෙනවා රතු. හරි. ඊළඟට නිල්. ඊළඟට කහ. ඊළඟට කොළ. ඊළඟට තැඹිලි. අවසානට සුදු. right. මෙන්න මෙහෙම පාට 6න් බල්බ 6ක් පිළිවෙලට තියෙනවා. ඊට පස්සේ මේ බල්බ හරි මේ බල්බ පිළිවෙලට තියෙන්නේ. හරි. එහෙනම් පළවෙනි බල්බේ මේක. මේ දෙක, මේ 3, මේ 4, මේ 5, මේ 6. අපෙන් අහන්නේ මොනවද? බල්බ ඔක්කොම තිබිලා තියෙනවා 1303. මෙහි 572 වෙනි බල්බය කුමන පැහැයක් ගනීද? රයිට්. ළමයි මේකේ තියරි කාරණාව මොකද්ද දන්නවද? මෙන්න මේකයි. මේ හැම බල්බයක්ම පිළිවෙලින් තමා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බලන්න 1 2 3 4 5 6. එහෙනම් ඊළඟට ආයෙ තියෙන්නේ මොකද්ද? රතු නිල් කහ කොළ තැඹිලි. එහෙනම් 7 වෙනියට තියෙන්නේ රතු. 8 වෙනියට නිල්. 9 වෙනියට මේක. 10 11 12. ඔන්න 12 ගුණාකාර. එහෙනම් සෑම 6 ගුණාකාරයකට පස්සෙම තියෙන්නේ ඒ බල්බයක්. ඒ කියන්නේ රතු එකට පස්සේ 6කට පස්සේ තියෙන ආය රතු. නිල් එකට ආය 6කට පස්සේ තියෙන රතු. මෙතනින් එහාට ගියාම 12 නම් මෙතන ඊළඟට 13 රතු. ඔන්න 14 15 16 17 18 මේ 6 12 18 මේ 1 7 13 මේ හැම එකම 4 10 16 නම් 6න් 6ට තියෙනවා. අපි දැන් අපෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? මෙහි 572 වන බල්බය කුමන පැහැයක් ගැනීද? එහෙනම් ඔක්කොම කලින් අපි 572 වෙනි බල්බය මොන පාටද ගන්න කියන එක හොයාගෙන ඉන්න යන්න. right. ඊට කලින් ඔයාලට මං මෙන්න මේක කියලා දෙන්නම්. right. මේ බල්බ වැලේම බල්බ පිහිටියාම මොන බල්බද ඉතිරි වෙන්නේ කියන එක හොයාගන්න නම් මෙතන 1303 බෙදීම 6. කියන්නේ සෑම 6 සෙට් තියෙන්නේ මේ. එතකොට 6 සෙට් තියෙනවා. එතකොට සමානව තියෙනවා. බලමු. 6 වරක් 2 12යි. ඉතිරි 1යි. 10ට 6 ඒවා 1යි. 6 වරක් 1 6යි. මෙතන ඉතිරි 4යි. right. ඊළඟට 43ට right. 43ට 6 ඒවා කීයද? 6 වරක් 6 36යි. 6 වරක් 7 42යි. right. 42යි ඉතිරි 1යි. ඔන්න එක බල්බයක් ඉතිරි වුණා. දැන් මේ ඉතිරි වූ බල්බේ කොහෙටද එන්නේ? right. දැන් මේ සෙට් නේ තියෙන්නේ. එහෙනම් මෙහෙම සෙට් කම්ප්ලීට් වුණාට පස්සේ එකක් ඉතිරි වුණා. අන්න ඒ ඉතිරි එක එන්නේ මෙන්න මෙතෙන්ට. right. ඇයි? මෙහෙම ගිහිල්ලා ඉතිරි වුණ මේක. ඉතිරි දෙකක් ආවනම් දෙවෙනි එක මෙතෙන්ට, තුන්වෙනි එක මෙතෙන්ට, හතරවෙනි එක මෙතෙන්ට, පස්වෙනි මේ සෙට් එකත් හරිය ගියා නම් ඊළඟ මෙතන. එහෙනම් මේ 1303 කියන බල්බේ මේ බල්බේ කීයද? 1303 කියන අවසාන බල්බය මේක. right. එතකොට ඉතිරි එකක් තියෙනවා. මේකත් මතක් කරන ගමන් යන්න. එහෙනම් මේ මෙතඩ් එකටම අපි යන් 572 වන බල්බය මොන පාටද? right. එහෙනම් 572 බෙදීම 6. right. 6 වරක් 9 54යි. right. 6 වරක් 9 54යි. ඉතිරි 3යි. එහෙනම් 32ට මෙතෙන්ට 2 ගත්තාම 6 වරක් 5
30යි. right? එහෙනම් ඉතිරි 2යි. හරිනේ. ඔන්න ඉතිරි බල්බ දෙකක් තියෙනවා. එහෙනම් 6 සෙට් කීයක් තියෙනවද මෙතන? 6 සෙට් 95ක් තියෙනවා. right? ඒක ඔයා හොඳටම දැනගන්න ඕනේ. එහෙනම් 6 සෙට් 95ක් ගියාට පස්සේ ඉතිරි දෙකක් තියෙනවා නම් කීයද එන්නේ? right? අනම් 6 සෙට් 95ක් ගියාට පස්සේ ඉතිරි මොකක්ද? මේකේ 572 වන බල්බේ මොන පාටද කියලා අහන්නේ. එහෙනම් ඔන්න 95 ගුණ කිරීම 6. right? 95 ගුණ කිරීම 6. එහෙනම් 572ට මෙන්න මෙතනින් 6 සෙට් එකක්ම ඉතුරු වෙනවා. එහෙනම් අවසානට ඉතිරි දෙකයිනේ. ඒ පළවෙනි බල්බය මොන පාටද? right? පළවෙනි බල්බය ඇවිල්ලා මෙන්න මේක. ඉතිරි පළවෙනි බල්බේ එන්නේ රතු පාටින්. එහෙනම් ඉතිරි දෙවෙනි බල්බේ එන්නේ නිල් පාටින්. right? එහෙනම් මෙන්න මෙතෙන්ට එන උත්තරේ නිල් පැහැති බල්බයක්. right? එහෙනම් අවසන් බල්බේ පාට මොකක්ද? මේ 6 සෙට් වලට බෙදාගෙන අවසාන පාට හොයාගත්ත අවසන් බල්බේ පාට රතු පාට. 7 වන වරට රතු බල්බයක් දැල්වනුයේ වැලෙහි කීවන ස්ථානයක තිබුණේද? 7 වන වරට දැල්වනුයේ කීවන ස්ථානයක තිබුණොත්ද? right? කීවන ස්ථානයකද 7 වන වරට දැල්වුනොත් මේකේ තියෙන්නේ? එහෙනම් බලන්න 6 සෙට් නේ තියෙන්නේ. 6 සෙට් 6ක් ගය වුණොත් 36යි. right? එහෙනම් රතු බල්බ 6 සෙට්ම 6ක් ගියොත් 36යි. ඊළඟට ආය රතු එකක් එන්නේ. ඊළඟ බල්බෙට ආවම රතු. right? 6ක් ගියාම කම්ප්ලීට් වෙලා මෙතෙන්ට වෙනවා. 37 වන බල්බෙත් රතු ළමයි. එහෙනම් 7 වන වරට රතු බල්බයක් දැල්වෙනුයි වැලෙහි කීවන ස්ථානයේද? 37 වන ස්ථානයේ. වැලෙහි ඇති කොළ පාට බල්බ ගණන කොපමණද? වැලෙහි ඇති කොළ පාට බල්බ ගණන කීයද? මෙතනින් අපි හොයාගත්තා මෙන්න මේ සෙට් එක මේ 217 ගානේ හැම සෙට් එකේම තියෙනවා රතු එකේ විතරක් එකක් වැඩිපුර තියෙනවා. එහෙනම් වැලෙහි කොළ පාට බල්බ ගානත් 217යි. උත්තරේ හොයාගත්තා. වැඩිම බල්බ ගණනක් ඇත්තේ කුමන පාටද? right. වැඩිම බල්බ ගණනක් ඇත්තේ මොනවද? මේ රතු එකක් ඉතුරුනා. එහෙනම් වැඩිම බල්බ ගණනක් තියෙන්නේ රතු පාට. ඉතින් මේ වගේ එක පුංචි ගානක් ඇති මේක ගොඩ දා ගන්න. right. ඉතින් මේ වගේ එකක් හදාගත්තාම ලකුණු ටික ඔක්කොම ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් ගානක් අපි නැවත අරන් හමු වෙනකන් මේ වීඩියෝවෙන් නතර වෙනවා. අපි තවත් මේ අනුමාන කරපු ගානක් ඉක්මනටම අරන් එනකන් හැමෝටම ජය වේවා. හැමෝටම සුබ දවසක්.